ආයිබෝවන් මගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද නිර්මාණය කරන්න කියලා දෙන යන්නේ ක්‍රෝටන් පත්‍රයක්. ක්‍රෝටන් පත්‍රයක් නිවැරදිව ඇඳලා වර්ණ කරගන්නේ කොහොමද කියලා අපි බලමු. ඊට කලින් අපි බලමු ක්‍රෝටන් පත්‍රයක තියෙන ලක්ෂණ කොහොමද කියලා. ක්‍රෝටන් අත්තක් සහ පත්‍ර ගත්තම මේ ප්‍රධාන නැට්ට කඳෙන් විහිදිලා යන ආකාරයත් මේ පත්‍රවල හැඩතලත් විවිධාකාරව අපට දකින්න පුළුවන්. කෙසේ නමුත් ක්‍රෝටන් පත්‍රයක නාරට විහිදිලා යන ආකාරය එකම ක්‍රමවේදයකට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපි මේ ආකාරයෙන් කොහොමද ක්‍රෝටන් පත්‍රයක් නිර්මාණය කරලා වර්ණ කරගන්නේ කියලා බලමු. මම මේ ක්‍රෝටන් පත්‍රය අරගෙන ආවා මේක බලාගෙන නිර්මාණය කරන්න. අපි බලමු මේ ක්‍රෝටන් පත්‍රයේ පැත්තෙන් පේනකොට ටික ටික වෙනස් වෙන ආකාරය කොහොමද කියලා. දැන් ඔයාලට පේනවා ඇති ක්‍රෝටන් පත්‍රය මුහුණත මේ විදියට පේන ආකාරයත් එක සයිඩ් වෙනකොට පේන ආකාරය. අපිට ද්‍රව්‍ය බල ඇඳීමේදී ක්‍රෝටන් අත්තක් දීවම බොහෝ දුරට ක්‍රෝටන් පත්‍ර මෙන්න මේ ආකාරයෙන් නැවිච්ච ස්වභාවයන් වලින් තමයි දකින්න ලැබෙන්නේ. හොඳ පිට, කන පිට ඒ වගේ ආකාර වලින් අපට ක්‍රෝටන් පත්‍ර නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. මම කලින් වීඩියෝ එකක ඇන්තෝරියන් පත්‍රය නිර්මාණය කරන ගන්න හැටි ඔයාලට කියලා තියෙනවා. අද දැන් මම මේ ක්‍රෝටන් කොලය කොහොමද අඳින්න කියලා දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්න මේ කොළවල කොළ ඇඹරෙන ස්වභාවය අනුව එක එක ලක්ෂණ දිස් වෙන්න පුළුවන්. සමහර වෙලාවට අපට මෙන්න මේ වගේ ඒ කියන්නේ ඔන්න ඔය වගේ පේන්න පුළුවන්. ඔය ලක්ෂණ කොහොමවත් අපිට පත්‍රය අඳින්න සිද්ධ වෙන්නේ මේ නාරටි වල පේන ආකාරය, එහි වර්ණ ස්වභාවයන් ඒව කැටි කරලා තමයි පත්‍රය නිර්මාණය කරන්න ඕන. මම දැන් ක්‍රෝටන් කොලේන නැට්ට විදියට අරගෙන ප්‍රධාන නාරටියත් එක්ක මේ ආකාරයට කොලය නිර්මාණය කරගන්නවා. මේ කියර නැවෙන ලක්ෂණ අපිට මේ විදියට දකින්න පුළුවන්. ඒ වගේ තැනකුත් මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. ඊගාට හොඳින් බලන්න මේ ක්‍රෝටන් කොලේ මේ නාරටි විහිදිලා යන්නේ කොහොමද කියලා. මෙහෙම ගිහිල්ලා ඒක ආයේ කොටස් වලට බෙදිලා මේ හරියදී මෙන්න මේ වගේ හැඩයක් එක්ක අපිට දකින්න පුළුවන්. ආයි මේ පොඩි පොඩි අතු වගේ මේ නාරටි බෙදිලා ගිහිලා තියෙනවා. දැන් මම මේ විදියට සලකුණු කර ගන්නවා. මේ විදියට සලකුණු කරගත්තම ඔයාලට පෙනේවි. දැන් මේ මෙතන එහා පැත්තට විහිදිච්ච තැනින් නෙවෙයි මෙතන පටන් ගන්න. මේ තැන් දෙක පේනවනේ ඔයාලට. දැන් මෙතන මේ මෙහෙම වෙනස් තැන් වලින් තමයි එකම තැනකින් ගියපු තැනුත් තියෙනවා. නමුත් හැම තැනම එහෙම ගිහිල්ලා නැහැ. අපට හදිස්සියෙන් එහෙම දාලා ගන්න පුළුවන්. මේ විදියට තමයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ මම කිව්වා දැන් අර තව නාරටි මෙහෙම යනවනේ. ඒවත් අපිට මේ විදියට නිර්මාණය කරගන්න පුළුවන්. එහෙම නිර්මාණය කරගත්තට පස්සේ අපිට මේක වර්ණ කරගෙන යන්න පහසුවක් වෙනවා. අපි මේ කොහොම නාරටි ටික ඇඳගත්තත් මේ දැන් අද ඔයාලට කියලා දෙන ක්‍රමවේදය ඉස්සෙල්ලාම කහ පාට ගාලා පාට කරන ආකාරය. හරි දැන් අපි මුලින්ම මේ පාත්‍රය පුරාම කහ පැහැය ආලේප කරගෙන යන්නේ. බය නැතුව මේ පාත්‍රය පුරාම කහ පැහැය ආලේප කරගන්න. ඒ ආලේප කරන විට ඔයාලට පුළුවන් ඔයාලට දකින්න ලැබෙනවා මේකේ මේ නාරටි රතු පාට තැඹිලි පාට වගේ ඒ ලක්ෂණات එකතු කරගන්න හැකියාව තියෙනවා මේ අවස්ථාවේදී.
මේ විදියට මම මේ විදියට මේ ටික මාක් කරගෙන යනවා. ඒක ගැටලුවක් නැහැ එහෙම කරගත්ත කියලා. දැන් ඊට පස්සේ තියෙන්නේ කොළ පාට අරගෙන මේ පත්‍රයේ වර්ණ ටික තවරගෙන යන එක. දැන් මේ වගේ කොළ පාට ටිකක් තමයි ගන්නෙ. ඩාර්ක් වර්ණයෙන් පටන් අර ගන්නවා. මොකද මේ පත්‍රයේ මුල ඩාර්ක් වර්ණයෙන් තමයි අගට යන්න තමයි ලා වෙලා තියෙන්නේ. නාරටි ටික බේරගෙන තමයි පාට කරන්න ඕන. මේ ආකාරයෙන් පත්‍රයට ආලෝකය පතිත වන ආකාරය අනුව පත්‍රයේ ත්‍රිමාන ලක්ෂණ හොඳින් දිස් වෙනවා. අපි මේ ලක්ෂණ මෙතනදී ගොනු කරලා අඳින්න ඕන. එකම වර්ණයකට සීමා වෙන්න එපා. අපි මුලින් මේ විදියට නාරටි ටික වෙන් කරගෙන ගිහිල්ලා බලමු. දැන් මේ පත්‍රවල තියෙනවා දැන් මේ එහෙම ගිහිලියලා මෙතන දෙකට බෙදෙන තැන මේ වගේ ලක්ෂණයක් නේ අපිට දකින්න තියෙන්නේ. දැන් මේ වගේ දැන් අපිට පහසුවෙන්ම ඇඳගෙන යන්න පුළුවන්. ලොකු වෙහසක් ගන්න ඕන දෙයක් නෙවෙයි මේක. බය නැතුව මේ ක්‍රමේ බලාගෙන වර්ණ කරගෙන යන්නයි තියෙන්නේ. ක්‍රෝටන් කොලේ නාරටි වල ස්වභාවය, ඒ වර්ණ අපි ඒ ටික රටාව හඳුනාගත්තම මේ වැඩේ පහසුවෙන් කරගෙන යන්න හැකියාව ලැබෙනවා. ද්‍රව්‍ය බල ඇඳීමේදී බොහෝ දුරට ජනප්‍රිය මාතෘකාවක් තමයි ක්‍රෝටන් කොලය නිර්මාණය කිරීම. මෙතනදී අපි කොලේ තියෙන ලක්ෂණ පුළුවන් තරම් දුරට උකහාගෙන නිර්මාණය කිරීම තමයි කරන්න ඕන. දැන් මම කියවනේ එකම වර්ණයකට සීමා වෙන්න එපා කියලා. දැන් මේ විදියට අපිට කලර් මික්ස් කරලා වැඩේ කරගෙන යන්න පුළුවන්. අපි වර්ණ කරලා අන්තිමට ආයේ අපට නාරටි ටික මතු කරගන්න ඕන. ඉවර වෙච්ච පෑන ආධාරයෙන් ඒ වැඩේ පහසුවෙන් කරගන්න හැකියාව ලැබෙනවා. දැන් මේ අතරට කහ පාටත් තවරගෙන ගියාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පත්‍රවල තැඹිලි පාට ගතිය තියනනේ ඒ ලක්ෂණත් පෙන්눔 කරන්න ඕන. මේ පත්‍රයේ අග කොටසේ තැඹිලි පාට රතු පාට ටිකක් වැඩිපුර දක්නට ලැබෙනවා. මේ අයින් වල මෙතන තියෙන්නේ පත්‍රයේ කන පිට. පත්‍රයේ කන පිට ගන්නකොට පොඩ්ඩක් වෙනස් විදියට ඒ ටික පේන්න නිර්මාණය කරගන්න තියෙනවා තමයි ඒ ටික අර වෙනස්ම වෙලා කන පිට වගේ පේන්නේ. එතන අපිට පුළුවන් සියුම් රේඛාවක් අඳින්න මේ විදියට. දැන් ඔයාලට පේනවා මේ දැන් පත්‍රය දිහා බැලුවම බැලුමට මේක ක්‍රෝටන් පත්‍රයක් කියලා හඳුනා ගන්න හැකියාව තියෙනවානේ. ඒක තමයි මෙතනදී වටින්නේ. මේ පත්‍රයක තිබිය යුතු ලක්ෂණ ටික අපිට නිවැරදිව හඳුනාගෙන අපේ කඩදාසියට ඒක ගොනු කරගන්න පුළුවන් නම් ඒක තමයි ඔයාලා ලබන ජයග්‍රහණය. මේ විදියට අපිට ලකුණකට යන්න පුළුවන්කම ලැබෙනවා. ඉවර වෙච්ච පෑනක් ආධාරයෙන් මේ නාරටි මතු කරගන්නත් පුළුවන්. ඒකෙන් චිත්‍රයට අලුත් පෙනුමක් එකතු වෙනවා.
මේ පාත්‍රවල තියෙන මේ ලක්ෂණ තව නාරටිකාව තව ටිකක් නීට් කරගන්න තිබුණා නම් හොඳයි. මේ ආකාරයෙන් පාට පුර අරගෙන අපි වර්ණ තවරගෙන යන්න ඕන. මම හිතනවා මේ කියපු දේවල් ඔයාලට හොඳට පැහැදිලි ඇති. වැඩි වෙහෙසක් නැතුව ක්‍රෝටන් කොලයක් නිවැරදිව වර්ණ කරගන්නත් මේන් ඕගලන්ට හැකියාව ලැබෙන්නේ නැති කියලා හිතනවා. මේ තරමට ඔයාලට ක්‍රෝටන් කොලේ ඇඳ ගන්න පුළුවන් නම් හොඳයි. මේ නාර ටිකාවෙන් තැඹිලි පාට ටිකක් එක් කරමු. දැන් මේකේ අපිට තව වෙලාව තියෙනවා පොඩි පොඩි ඩීටේල්ස් මතු කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ පැල්ලම් වගේ දේවල්. දකින්න සියුම් නාරටි වගේ ලක්ෂණ මේ පොඩි පොඩි ලක්ෂණ අපිට මේ පෑනෙන් මතු කරලා ගන්න පුළුවන්. හොඳට බලන්න. මේ පොඩි පොඩි ලක්ෂණ මේ විදියට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට තමයි ක්‍රෝටන් අත්තක් අඳින්න ආවයින් පස්සේදී මේකේ ක්‍රෝටන් කොලය ලස්සනට නිර්මාණය කරගන්න ඕන. දැන් ඔයාලා හැමෝටම මේ වීඩියෝ නරඹුවා නම් හොඳින් ලස්සනට ක්‍රෝටන් කොලයක් නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලා උත්සාහ කරලා බලන්න මේක මේ විදියට ඇඳ ගන්න පුළුවන්ද කියලා. එහෙනම් ඉතින් මම අදට මේ පාඩම නිමා කරනවා. ආයෙත් වෙන වීඩියෝ එකකින් හමු වෙමු. ආයිබෝවන්.